මීගමෝ බන්ධනාගාර සිද්ධියත් එක්ක මීගමෝ කාන්තා බන්ධනාගාරයේ වහලේ මත සිටපු මෙන්න මේ කාන්තාවන් ටික ඔයාලට මතක ඇති. මෙතනින් මෙන්න මේ වේදනාවක් දාගෙන ඉන්න කාන්තාව කවුද කියලා ප්‍රවීණ ගවේෂණශීලී මාධ්‍යවේදී නාලින්ද ධනරංජන් ඔහුගේ Facebook page එකේ මෙන්න මෙහෙම සඳහන් කරලා තිනවා. ඉතින් මෙන්න මේ වේදනාවක් දාගෙන ඉන්නේ කවුද කියලා අද හොයලා බලමු. උපුටා ගැනීම. පාතාලයේ ප්ලෑන් එකක් නිසා හිරගේ දුක් විඳින ඩොක්ටර් ප්‍රියා. ඇය පදිංචිය මරදාන. පවුලේ දෙවෙනි දරුවා. මව නගර සභාවේ කම්කරු මහත්මියක්. ප්‍රියා මරදාන කාර් බඩු කඩවල් වල කුලියට සෙටප් හයි කරන එක සීට් කවර දාන එක කරන්නේ. මොවුන් සිටියේ කුඩා මුඩුක්කු නිවාසක. මුඩුක්කු කියන වචනයට වෙන වචනයක් මම දන්නේ නැහැ. එම ස්ථානවල ජීවත් වන සහෝදර සහෝදරයන්ට අපහාසයකට නෙමෙයි මේ වචනේ භාවිතා කරන්නේ. වෙන ලියන්න වචනයක් දන්නේ නැති නිසා. කාගේ හරි හිත රිදෙනවා නම් මම සමාවිල්ලනවා. එකම එක කාමරයක කට්ටියම එකට නිදාගත්තා. ඒක වෙනම බැඳීමක් තිබ්බ පවුලක්. ඩොක්ටර් ප්‍රියාගේ අයියා සොෆ්ට්වෙයාර් ඉංජිනේරුවෙක්. බාලනංගි තාමත් පාසල් යනවා. ප්‍රියාගේ උත්සාහය තිබ්බේ ඇයව එයා හොස්ට් කෙනෙක් කරන එක. ඩොක්ටර් ප්‍රියා තමන්ගේ දුප්පත්කම නිසා හොඳින් ඉගෙන ගත්තා. බොරැල්ල ප්‍රදේශයෙන් නිවසක් අරන් පවුලේ අය සමග පදිංචි වුණා. ඇයගේ අයියත් පන්නිපිටියේ ප්‍රදේශයේ පදිංචි. මොන අගහිඟකම් තිබ්බත් ඩොක්ටර් ප්‍රියාගේ දෙමව්පියන් ඔවුන්ට හොඳට ඉගැන්නුවා. ඩොක්ටර් ප්‍රියා හැමදාම මේ මුඩුක්කු ජීවිතයේ සහ ඒ තමන්ගේ සහෝදර සහෝදරියන් පොඩි කොල්ලෝ කෙල්ලෝ විඳින ජීවිත ගැන සෑහෙන්න කලකිරීමෙන් හිටියේ. මොකද ගොඩක් අය කුඩු අයිස් වලට ඇබ්බැහි වෙලා ජීවිත විනාශ වෙලා පවුල් විනාශ වෙලා. ඇය කැම්පස් අවුට් වෙලා හොස්පිටල් වල වැඩ කරලා කොළඹ ජාතික රෝග වලට මාරුවක් හදා ගන්නවා. ඉතින් ඇය මරදානේ ඩිස්පෙන්සරියක් දාලා තමන්ගේ ජනතාවට නොමිලේ බෙහෙත් කරනවා. මත්ද්‍රව්‍ය වලට ඇබ්බැහි වුණ තරුණ තරුණියන්ට ප්‍රතිකාර කරනවා. Facebook page එකක් හදාගෙන ජනතාව දැනුවත් කරනවා. ඒ වගේම TikTok සමාජ ජාලා ඇතුලේ ඇය හරිම ප්‍රියමනාප ප්‍රසිද්ධ චරිතයක්. ඩොක්ටර් ප්‍රියා යනුවෙන් සර්ච් කළොත් ඇයගේ නම භාවිතා වන ෆේක් ඩොක්ටර් පියාලා ඇති නොරවටෙන්න. මේ අතර ඇය මත්ද්‍රව්‍ය වෙළඳාම ගැන රහසින් පොලිසියට තොරතුරු දෙනවා. ඒ තොරතුරු නිසා ජාලයම බිඳ වැටෙනවා. කොහොම හරි මේ පිළිබඳව මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන්ට ඉව වැටෙනවා. ඩොක්ටර් ප්‍රියාගේ ජීවිතයට හානියක් කරන්න ඔවුන් පසුබට වෙනවා. මොකද සමාජයේ ලොකු තැනක් තිබුණා ඩොක්ටර් ප්‍රියාට. ඉතින් ඔවුන් වෙනම ගේමක් ගහනවා දූෂිත නිලධාරීන් සමග එක්ව. ඩොක්ටර් ප්‍රියා එදත් සුපුරුදු පරිදි ඩිස්පෙන්සරිය වහලා ගෙදර යනවා. ගෙදර ගිහින් වොෂ් එකක් දාලා එළියට එද්දීම පොලිසියෙන් එනවා. මැඩම් අපිට තොරතුරක් ආවා. මැඩම් මත්පැති බිස්නස් කරනවා කියලා. යමු මැඩම් අපි එක්ක මැඩම්ගේ ඩිස්පෙන්සරියට. ඩොක්ටර් ප්‍රියාට හිතා ගන්න බැරි වුණා මොකද්ද මේ වෙන්නේ කියලා. එයා අයියට කෝල් එකක් දීලා පොලිසියට එක්ක ගියා. ගිහින් දොර ඇරියා. පොලිසිය ඩොක්ටර් ප්‍රියා ඉස්සරහම මත්පැති දහස් ගණක් හොයාගත්තා. ප්‍රියාව අහු වුණා. අද ඇය බන්ධනාගාරගත වෙලා විඳවනවා. බන්ධනාගාරගත වුණ ඩොක්ටර් ප්‍රියාගේ ඒ අසාධාරණයට විරුද්ධ හඬ නැවතිලා නැහැ. ඇය බන්ධනාගාර ඇතුළේ ඉඳන් ඩෙන්ගු හැදුන අය ගැන කතා කළා. ඒ අයට ප්‍රතිකාර කළා. ප්‍රතිකාර කරන්න බෙහෙත් නැහැ කියලා බන්ධනාගාර නිලධාරීන්ට කොතරම් කිව්වත් ඔවුන් ඒ ගණන් ගත්තේ නැහැ. ඒ නිසා ඇය අරගලයේ වෙලාවේ වුණත් එළියට තෙරතුරු දුන්නා. ඒක විතරයි සමාජය දැනුවත් කරන්න පුළුවන් එකම අවස්ථාව සහ එකම විදිය. හිරගේ ඇතුලේ වුණත් ඇය මිනිස්සු වෙනුවෙන් ජීවිත වෙනුවෙන් සටන් කළා. ලස්සන රූපසපුවක් හිමිව තිබූ ඇය හිරගේ තිබූ කටුක පරිසරය නිසාම අවලස්සන වෙලා. දුකට කාරණේ නම් GMO එක පවා අද අහක බලාගෙන. ඇය උන්ගේ සමාජිකයෙක් නෙමෙයි කියනවා. මේ ඔක්කොටම හේතුව ඇය මුඩුක්කු ප්‍රදේශයකින් සමාජයේ පහළ මට්ටමකින් ආපු නිසාද නැතිනම් ඇය මත්ද්‍රව්‍ය වෙනුවෙන් සටන් කරපු නිසාද? ගවේෂණශීලී මාධ්‍යවේදී නාලින්ද ධනරංජන්. පහත ෆොටෝවේ අයිතිය එම පෝස්ට් එක හැදූ අයිතිකරුවන් සතු බව කරුණාවෙන් සලකන්න. උපුටා ගැනීම අවසන්. ඉතින් ඔයාලට මතක ඇති මීට කලින් අපි ගෙනාවා ගවේෂණශීලී මාධ්‍යවේදී නාලින්ද ධනරංජන් හොයාගත්ත මිගමු බන්ධනාගාරයේ වහලේ උඩ කොණ්ඩේ හදපු කෙල්ලගේ විස්තරය. ඉතින් ඔයාලට තේරෙන්නේ නැති මේකත් බලාගෙන යනකොට මේකේ සත්‍ය අසත්‍යතාවය මොකක්ද කියලා. ඉතින් ඔයාලට මේකේ කමෙන්ට් බලන්න ඕන නම් මං පහල කමෙන්ට් සෙක්ෂන් එකේ මේ FB පෝස්ට් එකේ link එක ෂෙයා කරන්නම්.
ඔයාලට මොකක්ද හිතෙන්නේ කියලා පහලින් කමෙන්ට් කරන්න. ඔයාට සුබම සුබ දවසක්.